හරි බලන්න 7 වෙනි ගාන. තිරස් සමග පිළිවෙලින් ඇල්ෆා හා පයි බිඳීම තුනක් කෝණයක් සාදන AP හා BP සැහැල්ලු අවධාන තන්දුවක් මගින් තිරස් සිවිල්මක් මත එල්ලා දෙන රූපයක් දීලා තියෙනවා. රූපය ඉස්සෙල්ලා ඉඳන්ම බලන්න. හරි. මෙහෙමනේ කියන්නේ AP AB මේක P කියලා කියනවා. AP තන්තුවේ ආතතිය W හා L පැසුරින් සරණන්න. මෙයාගේ ආතතිය මම T1 කියලා දාගත්තා. මෙයාගේ T2 කියලා දාගත්තා. බර W කියලා දාගත්තා. කෙලින් ඉතින් බල තුනක් යටතේ සමතුලිත නම් කෙලින්ම ලාමීනේ දාන්න බා. ලාමී ප්‍රමේය දාන්න. ලාමී ප්‍රමේය දාන්න මේ බල අතර කෝණෙ මේක W නම් මේ බල අතර කෝණය මේක ඇල්ෆා නම් මේකත් ඇල්ෆා නම් මේක 90 ධන ඇල්ෆානේ. මේක 60යි නම් මෙතනත් 60යි. එහෙනම් මේ සම්පූර්ණ කෝණය 90 ධන 60යි. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180 නේ 180 මේ දෙක අඩු කරපුවාම මෙතන කෝණය එනවා නේද? හරි. ඊට බලය බෙදන්න ඒ අතර ඒ අනිත් බල දෙක අතර කෝණය sin නගන්න. W බෙදීම sin 180 නේ 60 ධන ඇල්ෆා. T2 බෙදීම sin 90 ධන ඇල්ෆා. T1 බෙදීම sin 90 ධන 60යි. ඊට පස්සේ උසුළු කරා sin 180 න t කියන්නේ sin මේ sin 180 වරන් t කියන්නේ sin t නේ. sin 180 වරන් t කියන්නේ sin t නේ. sin 60 ධන ඇල්ෆා. මෙතන කොහේ sin නේ? sin 60 ධන ඇල්ෆා. T2 බෙදීම sin 90 ධන ඇල්ෆා කියන්නේ cos ඇල්ෆා නේ. sin 90 ධන 60 කියන්නේ cos 60යි. මෙතන එනවා එතකොට W සමානයි අපිට කියන්නේ T1 හොයන්න කියලා T1 සමානයි cos 60 කියන්නේ භාගය W බෙදීම දෙකයි sin 60 ධන ඇල්ෆා. ඊට පස්සේ n9 එම ආතතියේ අවම අගයත් එන්නට ඇල්ෆා ගත්තා. ආතතිය අවම වෙන්නේ මෙයා එකක් වෙද්දිනේ බා. ආතතිය අවම වෙන්නේ එතකොට sin 60 ධන ඇල්ෆා සමාන එකක් විතර. එකක් විතර අවම එකක් වෙන්නේ එතකොට sin 90 එකයි වෙන්නේ. sin 90නේ. sin 90නේ. sin 90යි බිඳුව sin 90 එකක් වෙන්නේ. එතකොට 60 ධන ඇල්ෆා සමානයි කෙලින්ම 90යි ඇල්ෆා සමානයි අංශක 30ක් නේ. අන්න මෙයාගේ අවමගයට අනුරූප ඇල්ෆා එකේ 30 කියන්නේ ඇල්ෆා 30ක් දැම්මොත් තමයි T1 ට අවමගයක් වෙන්නේ. ඒතර එනවා T1 කියන්නේ මේ සෙට් එකම එකක් වුණොත් ඒතර T1 සමානයි W බෙදීම දෙවතාවක් එකයි කියන්නේ. T1 සමානයි W බෙදීම දෙකක් කියලා. කියන අවමගයට අනුරූප ආතතිය කියන්නේ එනයි නෙම ආතතිය අවමගයත් එන්න අනුරූප ඇල්ෆා ගත් ඇල්ෆා අංශක 30යි. හරිනේ පොඩි ගානක් ඉතින් මෙතන දාන්න තිබ්බේ ලාමී ප්‍රමේය දාන්න තිබ්බේ මෙන්න මේ බාතුන සලකලා.